Hi, welcome back to my YouTube channel. මම අද ඔයාලව එක්කගෙන යනවා dance rehearsals අපි කොහොමද කරන්නේ කියලා පෙන්නන්න. ඉස්සර නම් ඉතින් අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරිනේ මම rehearsals යන්නේ. මේ පාර ශානක තමයි මාව drop කළේ. මම first time තමයි මේ studio එකට ගියේ. මං හිතන්නේ මේක අලුතෙන් open කරේ. මට නම් හරියට මතක නැහැ. කොහොම හරි මහරගම තමයි මේ dancing studio එක තියෙන්නේ. ගිහින් තියෙන අය මට comment එකක් දාන්නකෝ. මම අවුරුදු දෙකකට විතර පස්සේ තමයි dance කරන්නේ. හැබැයි අද නම් මම ආවේ show එකක rehearsals නම් නෙවෙයි. අපේ සංජන ශෂි dance foundation එකේ අපිත් එක්ක dance කරපු නදියාකීගේ wedding එක තියෙනවා. ඉතින් අපි ආර පොඩි surprise dance එකක් කරනවා. ඒකේ rehearsals තමයි අද කරන්නේ. අපි මේ rehearsals කරන්නේ wedding එකට කලින් දවසේ. එදාම තමයි අක්කයි අයියා dance එක choreography කරේ. අපේ අනුෂ්කගේ birthday එකක් තිබුණා. ඉතින් අපි එදාම shoot එකට birthday එක celebrate කරා. මම dance එකේ practice video එකේ චුටි video clips ටිකක් add කරන්නම් ඔයාලට බලන්න. rehearsals ඉවර වෙනකොට කළුගරත් වැටුණා. එදා චුට්ටක් වැස්සා. ඉතින් ওই විදියට තමයි එදා දවසේ ඉවර වුණේ. The next day. මම දැන් මේ රෙඩි වෙලා යන්නේ සැලෝන් එකට. මම හැමදාම වගේ මගේ hair and makeup කරගන්නේ ලක්ෂාන අයියට කියලා LJ Bridal Salon එකෙන්. මම lenses දෙක නම් ගෙදරම දාගත්තා. මම මේ පාර nails නම් කරේ නැහැ. මගේ තියෙන nails වලටම මම nail colors apply කරගත්තා. අද මම makeup එක කරගන්න ගියේ ලක්ෂාන අයියගේ ගෙදරට. මොකද එයාගේ අලුත්ම සැලෝන් එක මේ දවස්වල හදන ගමන් ඒක නිසා ගෙදරට තමයි ගියේ. මට full saree එක ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරේ. එයා හරිම ලස්සනට මට saree එක drape කරලා දුන්නා. dance කරන්නත් තියෙනවා. හැබැයි pins ගොඩක් ගහලා දෙන්න මට dance කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ශානකාව මාව පික් කරන්න මගේ hair and makeup නම් මාරම ලස්සනයි. මට ගොඩ දෙනෙක් කිව්වා එදා wedding එකට ආපු අය මගේ hair and makeup හරිම ලස්සනයි කියලා. ඉතින් credit එක යන්න ඕනේ ලක්ෂාන් අයියට. මම මේ look එකේ ෆොටෝස් මගේ Instagram, Facebook අප්ලෝඩ් කරලා තියෙන්නේ. ගොඩ දෙනෙක් මට කමෙන්ට් කරලා තිබුණා ලස්සනයි කියලා. ඉතින් මගේ ෆොටෝස් ටික බලන්න ඕන කට්ටිය මගේ Facebook, Instagram පැත්තට යන්න. මම හැමදාම කියනවා වගේ මාව Facebook, Instagram follow කරලා තියාගන්න. මම YouTube එකට videos ගේන ගොඩාක් late කෙනෙක් නේ. මගේ යාළුවෝ හම්බුනාට පස්සේ වීඩියෝ කරන්නත් අමතක වුණා. පූර්ව සෙරමොනි යාගේ උදේ සාරි එක කිසිම දෙයක් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ගොයිනවේ ලුක් එක එයානම් හරිම ලස්සනයි. ඩෝල් කෙනෙක් වගේ දා.
තියෙන්නේ අපි එක දවසකින් ප්‍රැක්ටිස් වුණා අපේ සර්ප්‍රයිස් dance එක. එක දවසක් කියලා කිව්වට පැය දෙකක් වගේ තමයි ප්‍රැක්ටිස් කරේ. මම ෆුල් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. එතකම් මේ වීඩියෝ ක්ලිප්ස් ටික බලන්න. මම අපේ සර්ප්‍රයිස් dance එකේ ෆුල් වීඩියෝ එක මගේ YouTube channel එකෙන් අප්ලෝඩ් කරන්නම් ඔයාලට බලන්න. ඉතින් ওই විදිහට තමයි දා වෙඩින් එකේ වැඩ ටික ලස්සනට උනේ. මම ඉක්මනට මලුත් vlog එකක් කරගෙන එන්නම්. මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. එහෙනම් bye bye.